ආයිබෝවන්. අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ වනාන්තර තුල ජීවත් වන පසුගිය කාලයේ වැඩිපුරම කතා බහට ලක් වූ හස්තියෙක් ගැන. මුලින්ම මෙයාගේ නම සුමේද. දිගු දල දෙකක පිහිටීමක් තිබ්බ ලස්සන ඇතෙක්. දැනට අවුරුද්දකට පමණ කාලයකට පෙර ගණේවල් ප්‍රදේශයේදී සිදු රියානතුරකින් මෙයාගේ එක දලයක් අහිමි වෙනවා. ඊට පස්සේ මෙයාව මාස 6-7ක කාලයකින් දැක ගන්න හම්බෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හස්තියාගේ ගමන් මාර්ගය ගැන. විශාල ප්‍රදේශයක් හරහා ගමන් කරමින් විවිධ කාලවල විවිධ ප්‍රදේශවල ජීවත් වෙන සතෙක්. විශේෂයෙන්ම ගණේවල් පොළ ආශ්‍රිතව සහ කලාවැව ගණේවල් පොළ අබරණ මින්නේරිය කවුඩුල්ල සෝමාවතිය වගේ ප්‍රදේශවල මෙයා වසරේ විවිධ කාලවල සැරිසරනවා. පසුගිය කාලවල වගේ නෙමෙයි දැන් ඊ타මත්ම සංකීර්ණ ගමන් මාර්ගයක ගමන් කරන්නේ මෙයා. එතකොට මිනිස් ජනාවාස වැඩිවීම, වනාන්තර අඩුවීම සහ අලිමංකඩවල් ඇහිරීම වගේ ප්‍රශ්න රාශියකට මෙයා මුහුණ දෙනවා. ඇත්තටම මේ සුමේදගේ තියෙන විශේෂත්වය තමයි මෙයා මින්නේරිය කවුඩුල්ල අතර දින දෙකකට වරක් සංචාරය කරනවා. මද කාලයේදී විශේෂයෙන්ම අද කවුඩුල්ල හිටියොත් හෙට මින්නේරිය. ඒ වගේ ලොකු ආතතියකින් ලොකු පීඩනයකින් තමයි මෙයා මද කාලේට සැරිසරන්නේ. ඒතකොට දැන් ඊටත් වඩා මෙයාට සිද්ධ වෙච්ච අනතුරු සහ මෙයාට සිද්ධ වෙච්ච කරදරත් එක්ක මෙයා දැන් බොහොම මේ කලබලකාරී විදිහට හැසිරෙන අවස්ථා බොහොමයක් දැකලා තියෙනවා. එතකොට මේ මද කාලේ මෙයාට නැවත වරක් වෙඩි වැදිලා තියෙනවා ඉස්සරහ කකුලට. සාමාන්‍ය ප්‍රමාණයේ පොඩි තුවාලයකුත් තියෙනවා. ඉතින් මේ ප්‍රතිකාර කිරීමත් එක්කලා තවත් උද්‍යානයක් තුල සතා බැලීමේ අවස්ථාවත් අහිමි වෙලා තියෙනවා. මොකද වාහනයක ශබ්දයට වඩා වේගෙන් මෙයා රංචුව මගහැරලා කැලේට දුවන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ බය වෙලා ඉන්නේ හොඳටම. ඒ කියන්නේ දලේ කැඩුනට වැඩිය බය වෙලා ඉන්නේ වෙඩි වැදීමත් සහ කිහිප විටක් එකවර ප්‍රතිකාර කිරීමේදී සිදු මේ රිදීම් නිසා බොහොම කලබලයකටපත් වෙලා ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම සතාගේ ශරීර සෞඛ්‍යය නම් ඉතාමත්ම හොඳ මට්ටමේ තියෙනවා. කකුලේ ඇවිදිනකොට ආබාධයක් පොඩ්ඩක් තියෙනවා. යාර නැවත වෙඩි වැදීම මේ කකුලේ තියෙනවා මේ තුවාල සලකුණු 2-3ක ප්‍රමාණයක් තියෙනවා මේ කකුලේ. එතකොට ඒවත් එක්ක අමාරුවෙන් ගමන් කරන විලාසයකුත් පෙන්눔 කරනවා. ඒත් මද කාලේ නිසා ඒක එහෙම ලොකු ප්‍රශ්නයකුත් ලොකු කරදරයකුත් නෙවෙයි. ඇත්තටම වනාන්තරයක් තුල තේජාන්විතව හිටපු පොළොන්නරුවේ ඉන්න දල විශාල මැතෙක්. මම හිතනවා මේ ගැලවිච්ච දලෙත් සමහරක් විට බොහෝ දුරට ලබන අවුරුද්ද වගේ වෙනකොට පොඩ්ඩක් එළියට එයි කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ සතුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ එතකොට මේ සතුන්ගේ සංචරණ කලාප තුළ සිදුවෙන්න
අනතුරු සහ වනාලින්ට තියෙන අනාරක්ෂිත බව වැඩි වීමත් එක්ක මේ සතුන්ගේ ඉදිරි පැවැත්ම සහ ඉදිරි කාලේ ජීවිතය ගැන නම් මෙච්චර ලොකු විශ්වාසයක් තියාගන්න බෑ. පුළුවන් තරම් මිනිස් වාසයෙන් මිනිස් ආශ්‍රයෙන් ඈත් වෙලා ඉන්න තරමට ජීවිත රැකේවි. මිනිසුන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ අවාසනාවකට හෝ මේ සත්තුන්ව විනාශ කරන එක, සත්තුන්ව මරා දමන එක, වෙඩි තබන එක කරන්න එපා කියලා.